හරි. ඊළඟ 21 වෙනි ප්‍රශ්නේදී බලන්න තියෙනවා වාර විභාග 3 සඳහා න්‍යාස් කියන්නේ 4 වෙනි පේළියේ ඉන්න න්‍යාස් ලබාගත් ලකුණු වල සාමාන්‍ය ගණනය කිරීම සඳහා කෝෂය ඇතුළත් කළ යුතු සූත්‍රය අහන්නේ. වාගෙන් අහනවා මෙන්න මේ කෝෂයට ඇතුළත් කළ යුතු සූත්‍රය මොකක්ද කියලා. ඒතර පළවෙනියම තියෙන ඇවරේජ් ශ්‍රිතය භාවිතා කරලා ඇත්තරම් බැලුවොත් ඇවරේජ් ශ්‍රිතය මේකට ගන්න බෑ. ඔයාලට මතක ඇති ගිය අවුරුද්දේ පේපර් එක කියන්නේ 2023 24 පේපර් එක ගත්තා නම් ඒකෙත් මේ වගේ ප්‍රශ්නයක් වලට දීලා තිබ්බා ඇවරේජ් ශ්‍රිතය දාලා. ඇවරේජ් ශ්‍රිතය ඇත්තරම් මේකෙදි වෙන්නේ මෙයා බෙදන්නේ 89යි 76යි එකතු කරලා දෙකෙන් බෙදන්නේ. මේ ළමයා එක සබ්ජෙක්ට් එකකට ඇවිල්ලා නැති නිසා AB කියන එක මෙයා කවුන්ට් කරගන්නේ නැහැ. ඒතර මේකෙදි මෙයාගේ 89 76 එකතු අරගෙන ඒක විෂයන් ගානෙන් තමයි බෙදන්නේ. ඒතර තීන පැමිණි විෂයන් ගානෙන් තමයි බෙදන්නේ. ඒක නිසා තමයි ඇවරේජ් ශ්‍රිතය ගන්න බැරි. නැත්තම් වෙන පිළිතුරකට හරි උදාහරණයක් ඔය බාණුකගේ ඇවරේජ් එක ගන්න. මොකද ඒ ළමයා විෂයන් තුනටම ඇවිල්ලා තියෙනවා. ඒතර ලකුණු තුනේ එකතු අරගෙන ඉලක්කම් ගානෙන් බෙදෙනවා. ඒතර ඒක හරි. නමුත් න්‍යාස්ගේ පිළිතුර ලබා ගන්න ඇවරේජ් ශ්‍රිතය භාවිතා කරන්න බෑ. හේතුව ඇවරේජ් ශ්‍රිතය දැම්මම මෙයා වෙන්නේ 89 76 එකතු වෙලා ඒ තියෙන ඉලක්කම් ගානෙන් තමයි බෙදෙන්නේ. ඒතර තුනෙන් නෙමෙයි බෙදෙන්නේ. එතන අවුල වෙන්නේ. ඒක නිසා පළවෙනි පිළිතුර වැරදි. දෙවෙනි එක හරි. දෙවෙනි එක ගන්න පුළුවන් අපිට සම්ශ්‍රිතය දාලා B4 ධන C4 ධන D4 බෙදීම 3 එකතු අරගෙන තීන ගානෙන් බෙදලා ඒතර හරි. C ශ්‍රිතයේදී බලන්න ඒකෙදී සම්ශ්‍රිතය දාලා සම් එක දැම්මොත් නම් එකතු වෙනවා. හැබැයි කවුන්ට් ශ්‍රිතය දැම්මහම වෙන්නේ ඉලක්කම් තීන කෝෂ ගාන විතරයි මෙයා ගන්නෙ. එතකොට ඉලක්කම් තීන කෝෂ දෙකයි තියෙන්නේ. එතකොට දෙකෙන් බෙදෙන්නේ. ඒ මොනොත් ඒ පිළිතුරත් වර්ධිනවා. එහෙනම් AC දෙකම වැරදි. B පමණයි උත්තරේ. එහෙනම් උත්තරේ දෙවෙනි එක එන්න ඕනේ. ඊළඟ 22 ඔයාලට ලේසින් ප්‍රශ්නයක් තියෙන්නේ. මේ සූත්‍රය විසඳ ගන්න තියෙන්නේ. මේක පැතුරුම් පදකට ඇතුළත් කරොත් ඉගෙන පිළිතුර අපෙන් අහනවා සමානයි 5 බෙදීම 2 ධන 1 දර්ශකය 3 ගුණ කිරීම 4 කියලා අර දීලා තියෙනවා. ඒතර මේකෙදී මුලින්ම දර්ශක ලකුණු විසඳලා එන්න ඕනේ. 5 බෙදීම 2 ධන 1 3 වෙනි බලය. මේ දර්ශකයෙන් තියෙන්නේ. ඒතර 1 3 වෙනි බලය කියන්නේ එකමයි. ගුණ කිරීම 4. පාඩ 5 දෙකෙන් බෙදුවොත් නම් කෙලින්ම ඔයාලට ගන්න පුළුවන් 2.5ක්. ධන 1 4ෙන් ගුණ කරොත් 1 වරක් 4 4යි. අවසානයේදී 4යි 2.5 එකතු කරාම අපිට 6.5ක් තමයි පිළිතුර එන්නේ. එන උත්තරේ දෙවෙනි එක. 23 පහත දැක්වෙන පැතුරුම්පත් කාණ්ඩය සලකන්න කියලා තියෙනවා. B2 කෝෂයේ මෙන්න මේ සූත්‍රය ඇතුළත් කරලා දිනවලු. අපිට කියනවා මෙන්න මේ සූත්‍රය දීලා දිනවා. මෙමගින් ගොඩනැගිය හැකි ප්‍රස්ථාර වර්ගය යෝජනා කරන්න කියලා තියෙනවා. ඒතර මේක ඇත්තටම අපිට ගන්න පුළුවන් මොන ප්‍රස්ථාරයක් විදිහටද? XY ප්‍රස්ථාරයක් විදිහට තමයි ගන්න පුළුවන්. මේක තීරු ප්‍රස්ථාර, ස්තම්භ ප්‍රස්ථාර හෝ රේඛා ප්‍රස්ථාර ගොඩනැගීමට භාවිතා කරන්න බෑ. මොකද මේක වර්ග සමීකරණයක් විදිහට යන B1 වල දෙවෙනි බලය විදිහට තියෙන. එහෙනම් XY ප්‍රස්ථාරයක් විදිහට තමයි ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් උත්තරේ 4 වෙනි එක එන්න ඕනේ. අර බොහෝ දුරට මේ වගේ ප්‍රශ්න TAV පේපරේදී ඒක නිසා සැලකිල්ලෙන් අහගෙන ඉන්න ඕනේ. 24 වෙනි ප්‍රශ්නේ. 24 තියෙනවා මාක්ස් වගුවේ ප්‍රාථමික යතුර සඳහා වඩාත් උචිත කුමක්ද කියලා අහනවා. දැන් ඕගලන්ට මම මේක ප්‍රැක්ටිස් කරවලා තියෙන මේ වගේ ප්‍රශ්නම වරදින්න බෑ. මොකද ඩේටාබේස් ප්‍රශ්නක මම කියලා තිනවා ආගන්තුක යතුරු තියෙන වගුවකින් ප්‍රාථමික යතුරක් අහනවා නම් අනිවාර්යෙන් ඒකට එන්න ඕනේ සංයුක්ත යතුරක් කියලා. මේ වීඩියෝ එක බලනකොට ඔයාලට ඒක කියවෙන්න ඕනේ. එච්චරට මම මේක කියවලා තියෙන ඔයගලට මම හැමදාම කියනවා ආගන්තුක යතුරු තියෙන වගුවකින් ප්‍රාථමික යතුරක් අහනනම් එතනට එන්නේ සංයුක්ත යතුරක් කියලා. මේකේ ආගන්තුක යතුරක් තියෙනවා කියන එක හොයාගන්න ඔයාලට සරලව බැලුවොත් පේනවා ඇති සබ්ජෙක්ට් වගුවේ සබ්ජෙක්ට් කෝඩ් ප්‍රාථමික යතුරක් වෙනකොට මාක්ස් වගුවේ සබ්ජෙක්ට් කෝඩ් ආගන්තුක යතුරක් වෙනවා. හේතුව මේකේ එකම දත්තේ නැවත නැවත අනුපිටපත් වෙලා 33 කියන එක නැවත නැවත යෙදිලා තියෙනවා. සහ අලුතින් දත්තයක් ඇතුළත් වෙලා නැහැ. මොකද එතකොට අලුතින් දත්තයක් ආවොත් ප්‍රාථමික යතුරු දින වගුව තමයි අලුත් කරන්න ඕනේ. කියන්නේ අලුතේ සබ්ජෙක්ට් එකක් එකක් හඳුන්වා දුන්නොත්. ස්ටුඩන්ට් වගුවේදී ඇඩ්මිෂන් නම්බර් ප්‍රාථමික යතුරක් වෙනකොට මාක්ස් වගුවේ ඇඩ්මිෂන් නම්බර් කියන්නේ ආගන්තුක යතුරක්. ඒක සරලව මතක තියාගන්න. මේක බලන්න අලුතින් ශිෂ්‍යයෙක් ආවොත් ස්ටුඩන්ට් වගුව තමයි අලුත් කරන්න ඕනේ නේ. එයා තමයි ප්‍රධාන වගුව. ප්‍රධාන වගුවේ තියෙන ඇඩ්මිෂන් නම්බර් කියන ශේෂ්ත්‍රය තමයි ප්‍රාථමික යතුර වෙන්නේ. එහෙනම් මේ මාක්ස් වගුවේ තියෙන ආගන්තුක යතුරු එහෙනම් ආගන්තුක යතුරු තියෙන වගුවකින් ප්‍රාථමික යතුරක් අහනම් අනිවාර්යෙන් සංයුක්ත යතුරක්. සංයුක්ත යතුරක් කියලා කියන්නේ ශේෂ්ත්‍ර දෙකක් හෝ කිහිපයක් එකතු කරලා ගොඩනගා ගන්න ප්‍රාථමික යතුරට. හරි. ඇඩ්මිෂන් නම්බර් ගන්නලු. ඇඩ්මිෂන් නම්බර් ගන්න බෑනේ. එහෙනම් පළවෙනි පිළිතුර වැරදි. මොකද 1111 කියන එක නැවත නැවත අනුපිටපත් වෙලා. ප්‍රාථමික යතුරක් වෙන්න අනුපිටපත් වෙන්න බෑ. එහෙනම් පළවෙනි පිළිතුර වැරදි.
සබ්ජෙක්ට් කෝඩ් ගන්න බෑ 33 කියන එක නැවත නැවත යදිලා. අන්න ඊළඟට තියෙනවා ඇඩ්මිෂන් නම්බර් දාන සබ්ජෙක්ට් කෝඩ්. අන්න ඒක තමයි පිළිතුර වෙන්නේ. අනුයාත ශේෂ්ත්‍ර දෙකක් තියෙනවා. ඒ දෙන්න එකතු කරාම අන්න අපිට සංයුක්ත යතුරක් ගොඩනගා ගන්න පුළුවන්. බලන්න. ඒකෙදි පළවෙනි රෙකෝඩයේ තියෙන 1111 80 කියන දත්තයත් එක්ක සම්බන්ධ වෙන්නේ. යටම තියෙන 1111 33 කියන දත්තයත් එක්ක සම්බන්ධ වෙන්නේ. එහෙම බැලුවොත් ඒ දෙන්න අණු පිටපත් වීමක් නෙමෙයි. ඒක නිසා ඔයාට අන්න ඒ දෙන්න සෙට් කරගන්න පුළුවන් සංයුක්ත යතුර විදියට. හතරවෙනි එක ගන්න බෑ ඇඩ්මිෂන් නම්බර් එකත් එක්ක මාක්ස්. ඒ කියන්නේ අනුයාත ශේෂ්ත්‍ර දෙකක් නෙමෙයි උඩින් පැනලා ගිහිල්ලා තින්නේ. ඒතර හතරවෙනි පිළිතුර ගන්න විදියක් නැහැ. 25 මෙම දත්ත සමුදාය ආගන්තුක යතුර මොකක්ද කියලා අහනවා. සබ්ජෙක්ට් වගේ සබ්ජෙක්ට් කෝඩ්. සබ්ජෙක්ට් වගේ සබ්ජෙක්ට් කෝඩ් කියන්නේ ප්‍රාථමික යතුරක්. එහෙනම් ඒක වැරදි. ස්ටුඩන්ට් වගේ ඇඩ්මිෂන් නම්බර්. ස්ටුඩන්ට් වගේ ඇඩ්මිෂන් නම්බර් කියන්නේ ප්‍රාථමික යතුර. ඒකත් වැරදි. මාක්ස් වගේ මාක්ස්. ඒක කොහොමත් ගන්න බෑ. මොකද ඒක වෙනත් වගුවක ප්‍රාථමික යතුරක් වෙන්නේ නැහැ. දැන් අපි ආගන්තුක යතුරක ලක්ෂණ තියෙනවනේ. ආගන්තුක යතුරේ ලක්ෂණ තමයි එක් වගුවක ආගන්තුක යතුර වෙනත් වගුවක ප්‍රාථමික යතුරක් වෙන්න ඕනේ. කියන්නේ ආගන්තුක යතුරට කවදාවත් තනියම ඉන්න බෑ. සහ ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයට අනුරූපී දත්ත තියෙන්න ඕනේ. ඒතකොට ප්‍රාථමික යතුරේ තියෙන දත්ත ආගන්තුක යතුරේ තියෙන්න ඕනේ. ඒතර මාක්ස් කියන ශේෂ්ත්‍රය වෙනත් වගුවක ප්‍රාථමික යතුරක් වෙන්නේ නැහැ. එහෙනම් ඒක ගන්න විදියක් නැහැ. මාක්ස් වගුවේ ඇඩ්මිෂන් නම්බර් අන්න ඒක තමයි පිළිතුර වෙන්නේ. මොකද හේතුව ඒකෙදි ස්ටුඩන්ට් වගුවේදී ඇඩ්මිෂන් නම්බර් ප්‍රාථමික යතුරක් වෙනකොට මාක්ස් වගුවේ ඇඩ්මිෂන් නම්බර් කියන්නේ ආගන්තුක යතුරක්. එහෙනම් උත්තරේ 4 වෙනි එක. 26 1111 ශිෂ්‍යයා 1111 කියන්නේ මේ පුබුදු ශිෂ්‍යයා ලබාගත් ලකුණු සොයා ගන්න ඕනලු. හරි. විෂයේ නමද සොයා ගන්න ඕනලු. මේ සඳහා සම්බන්ධ කරගත යුතු වගු මොනවද කියලා අහනවා. ඇත්තට මේ බැලුවොත් 1111 ශිෂ්‍යයා සබ්ජෙක්ට් 80 කියන සබ්ජෙක්ට් එකටයි 33 කියන සබ්ජෙක්ට් කෝඩ් එකටයි දෙකටම ලකුණු 89 සහ ලකුණු 78 අරගෙන තිනවා. ඒක බලා ගන්න පුළුවන් මාක්ස් වගුවේදී. එහෙනම් මෙයා මේ 80 33 කියන සබ්ජෙක්ට් දෙක මොකක්ද කියන එක අපි හොයා ගන්න ඕනේ. එහෙනම් 80 කියන එක තියෙන ICT වලට. එයා ICT වල ලකුණු 89යි. 33 කියන හිස්ටරි වලට. හිස්ටරි වල ලකුණු 78යි. එහෙනම් මේ 1111 කියන ශිෂ්‍යයාගේ අපිට සබ්ජෙක්ට් එකේ නමත් එක්ක ලකුණු හොයාගන්න වගු දෙකයි ඕන උනේ. එකක් මාක්ස් වගුව, අනිත් එක සබ්ජෙක්ට් වගුව. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ මාක්ස් වගුව හා සබ්ජෙක්ට් වගුව. උත්තරේ පළවෙනි එක. 27 නව විෂය ධාරාවක් ලෙස ගණිත විෂය ඇතුළත් කළේ නම් අන්න අලුතෙන් විෂයක් විදිහට මැත්ස් සබ්ජෙක්ට් එක එනවා. අදාළ නව රෙකෝඩය ඇතුළත් කිරීමට සුදුසු වගුව. ඒතර මේක හදාරන ශිෂ්‍යයෙක්වත් ගත්තු ලකුණු ප්‍රමාණයක්වත් ඒවා මුකුත් අපිට දීලා නැහැ. අලුතෙන් ශිෂ්‍යයෙක් ඇවිල්ලා නැහැ. ගණිත විෂය විතරයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් සබ්ජෙක්ට් වගුව විතරයි අලුත් කරන්න වෙන්නේ. එහෙනම් උත්තරේ දෙවෙනි එක. 28 ඔන්න 28 දැන් ඔයගලන්ට මතක තියාගන්න ඔය බහුමාධ්‍ය භාවිතයේ පාඩමින් එහෙම ප්‍රශ්නෙම අපිට මේ මෑට වකවානුවේ පේපර්ස් වල දාලා දෙවුණා. කියනවා බැලුවොතින් ආපස්සට 2023 24 22 23 වගේ පේපර්ස් වල 21 22 වගේ පේපර්ස් වල අරගෙන බලන්න. ඔයාලට බහුමාධ්‍ය භාවිතී පාඩම ඉස්සර අර ලොකුවට කෑ කරේ නැතුණා. දැන් එන්න ඒකේ ප්‍රශ්න ටික දානවා. මොකද හේතුව මේ පේපරේ ප්‍රශ්න ගොඩක් වෙලාවට කර ඒ පාඩමෙන් ප්‍රශ්න කට්ටිය අර කරන්නේ නැහැ. කෑ කරන්නේ නැති නිසා. බලන්න මමත් ඔයාලට ප්‍රශ්න කිහිපයක් දාලා තිනවා. දෘශ්‍ය සන්දාර මුදුකාංගයක යොදා ගනු ලබන රූප රාමු ශ්‍රව්‍ය සන්දාර පෙළගස්ව ගනු ලබන්නේ. ඒතර ඔය දෘශ්‍ය සන්දාර මුදුකාංගය කියලා කියන Windows Movie Maker වගේ software එකක්. ඒතර ඒකෙදී රූප රාමු පෙළගස්ව ගන්න තැන sound පෙළගස්ව ගන්න තැන මම ඔක එදාසල කියා දුන්නා. ඔයගලන්ට CapCut වගේ එකක් ඔයා පාවිච්චි කරලා තේරෙනවා. ඔයාලට ඔය පාඩම ටක් ගාලා ඔලුවට යනවා. හරිද? එතකොට ඒකෙදි දැන් අපි වීඩියෝ එක ප්ලේ කරන පූර්ව දර්ශනය කියලා වෙනම කොටසක් තියෙනවා. අපි සරල උදාහරණයක් මම මේ අඳින්නේ. මෙතන තමයි වීඩියෝ එක ප්ලේ වෙන්නේ. මම මේ රූප සරණත් ඕගලන්ගේ බෝඩ් වල ඕන තරම් ඇදලා ඇති. මේකේ වීඩියෝ එක ප්ලේ වෙන තැන තමයි පූර්ව දර්ශනේ ප්‍රිවිව් වෙන තැන. පූර්ව දර්ශන. ඊළඟට මෙන්න මේ යට තමයි ඔය අපි කතා කරන කාලතිර වේදිකාව තියෙන්නේ. එතන අංකණය කරලා තියෙනවා මේ ආදී වශයෙන්. එතකොට මෙන්න මේ කාලතිර වේදිකාවේදී තමයි ඔය අපි පෙළගැස්ම නැත්තම් පෙළගැස්ම සකස් කරගන්න තැන. එහෙනම් කාලතිර වේදිකාව. ඒතර මේකෙදි අහන්නේ රූපරාමු ශ්‍රව්‍ය සන්දාර පෙළගස්ව ගන්න තැන. පෙළගස්ව ගන්නේ මෙන්න මේ අපි කතා කරන කාලතිර වේදිකාව තුල. එහෙනම් උත්තරේ තුන්වෙනි එක එන්න ඕනේ. ඒක හරිම ලේසි. දැන් ඕක අනිත් දේ තමයි මතක තියාගන්න ඔය මේක දැන් කාලතිර වේදිකාව සකස් කරගත්තු පෙළගැස්ම මේක දර්ශනය කරන්නේ පූර්ව දර්ශනයකේ තමයි. කියන්නේ මේ කාලතර වේදිකාවේ අපි ඇඩ් කරගන්න වීඩියෝ, පින්තූර, ශබ්ද කොටස් ප්ලේ වෙන්නේ නැත්නම් ප්‍රිවිව් කරගන්නේ
පූර්ව දර්ශනය මෙතන තමයි මේ සකස් කරගත්තු පෙළ ගැස්ම ප්ලේ වෙන තැන. එන උත්තරේ 3. 29 ශ්‍රව්‍ය සන්ධාර මෘදුකාංගයක මෙන්න මේ I අකුර හැඩේ මෙවලම භාවිතා කරන මොකටද කියලා අහනවා. මේක එතකොට අපි කියන තේරීමේ මෙවල තෝරගන්න සිලෙක්ෂන් ටූල් එක තමයි මේ දීලා තියෙන්නේ. එහෙනම් උත්තරේ දෙවෙනි එක. මේව නම් ඔයා පාස් පේපර් කරලා ටක් ගාලා මේක දැක් ගමන් ඔළුවට අයිඩියා එක එන්න ඕනේ. චලනමය දෘෂ්ටි මායාවක් නිර්මාණය වෙන්නේ. දැන් මේ අහලා තියෙන ඇනිමේෂන් නැත්නම් සජීවීකරණ මෘදුකාංගයේ භාවිත නැත්නම් වෙක්ටෝරියන් ජිටෝ කියන සොෆ්ට්වෙයාර් එක භාවිත කරන එක තමයි මේ අහලා තියෙන්නේ. ඒතර ඔප්ටිකල් ඉලියුෂන් කියන එක ගොඩනගන්නේ කොහොමද කියලා අහන්නේ. එතකොට මේකෙදී අපි කතා කරනවා ඔය සජීවීකරණ මෘදුකාංගයේදී ආරම්භය සහ අවසානයේ යොදා ගන්න නිශ්චල ඡායාරූප දෙකක් අතර ඇතිවන වෙන මේ වගේ ආරම්භය සහ අවසානයේ තියෙන නිශ්චල ඡායාරූප දෙකක්. මේ තියෙන නිශ්චල ඡායාරූප දෙකක් නම් මේ දෙන්න අතර මැද්දේ ඇතිවෙන චලනය මෙන්න මේකට තමයි අපි කියන්නේ ටුවීන් රාමුව කියලා. ටුවීන් රාමුව. මේ ආරම්භයේ සහ අවසානයේදී නිශ්චල ඡායාරූප දෙකට අපි කියන මූලික රාමුවක් කියලා. මූලික රාමු දෙකක් අතර මැද්දේ ඇතිවෙන චලනයට තමයි අපි කියන්නේ ටුවීන් රාමුව කියලා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ දෙවෙනි එක.